මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුණාමල දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය කොට්ටාසයේ තියෙන තඹලගමුව කඩලාන ප්‍රදේශයට. මේක හෙක්ටයාර් 1000ක විතර වපසරකින් යුක්ත කඩලාන පරිසර පද්ධතියක්. මේකේ තියෙන වැදගත්කම සලකනකොට විශාල ශාක ගහනයක් තියෙනවා. හෙක්ටයාර් 1000ක් කියලා කිව්වම විශාල කඩලාන ප්‍රදේශයක්. එතකොට ශාක වර්ග දැන් ලංකාවේම කඩලාන ගත්තාම ලංකාවේම කඩලාන පරිසර පද්ධති වල අපිට දැක ගන්න පුළුවන් කඩලාන විශේෂ 20ක් විතර. ඒකෙන් කඩලාන විශේෂ 13ක් මේ ප්‍රදේශයේ අපිට මේ කඩලාන පරිසර පද්ධතිය අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසාම තමයි පරිසර පද්ධතියක් විදිහට මේ කඩලාන තඹලගමුව කඩලාන පරිසර පද්ධතිය වැදගත් වෙන්නේ. ඊට පස්සේ මේකේ ප්‍රජාවත් එක්ක තියෙන සම්බන්ධය ගත්තාම මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවනෝපාය විදිහට කරගත්තු බොහෝ පිරිසක් මේ ආශ්‍රිත ගම්මානවල ජීවත් වෙනවා. ඒකෙදි බොහෝම පිරිසක් ඉන්නවා දීවර රස්සාව කරන. ඉතින් ඒගොල්ලොන්ට මේ කඩලාන පරිසර පද්ධතිය ආර්ථික වශයෙන් බොහෝම වැදගත්. ATG ආයතනයත් එක්ක එකතු වෙලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරපු මේ කඩලාන වගාව අක්කර 5ක විතර ප්‍රමාණයක කඩලාන වගාවක් අපි විශේෂිත ක්‍රමවේදයක් භාවිතා කරලා හදපු කඩලාන හෙක්ටයාර් 2ක එහෙම නැත්නම් අක්කර 5ක විතර ප්‍රමාණයක් තමයි අපි දැන් නිරීක්ෂණය කළේ. සුනාමි වසනයත් එක්ක ඒකෙන් තේරිච්ච දෙයක් තමයි සමහර කඩලාන ආරක්ෂා වෙලා තියෙන තැන්වලට සුනාමි බලපෑම ලොකුවට දැනුන්නේ නැහැ කියන එක. ඉතින් ඒකත් එක්ක කඩලාන ගැන කතා කරන්න තිබිච්ච අවස්ථාව ගොඩක් වැඩි වුණා. 2004 ඉඳලා මේ දක්වා එතකොට කඩලාන වගා කරද්දි ප්‍රතිස්ථාපනය කරද්දි අර මේ සාධක ටික සපුරලා තිබිච්ච බිම් තෝරගෙන තමයි හිටෙන්නේ. නමුත් ඊට පසු කාලිනව ඒ බිම් ටික ඉවර වෙනකොට අපිට කඩලාන හිටවන්න එහෙම භූමි තිබුණේ නැහැ. එතකොට අපිට අවශ්‍ය වුණා අලුතෙන් තාක්ෂණික උපක්‍රම සොයාගන්න. ඒ අනුව තමයි ෆිෂ්බෝන් කියන මෙතඩ් එක. එහෙම නැත්නම් මාළු වගේ කටුවේ තියෙන ආකෘතියට අනුව අපි ඇලවල් හාරලා වතුර ඒ ඇලවල් දිගේ වඩදිය වෙනකොට වතුර ඇතුළට එන්නත් බාධීය තත්ත්වයේදී වතුර ආපහු එන්නත් සලස්සලා මේ පළ රෝපණය කරේ. ඒක තමයි මේක යොදාගත්තු උපක්‍රම. ATG ආයතනය ඉස්සෙල්ලා මට හම්බෙන්නේ මොරවැය ප්‍රදේශයේ කරපු වනවගා ක්‍රියාකාරමක් හින්දා. ඒකෙදි තමයි මම ඒගොල්ලන්ට යෝජනාවක් විදිහට දුන්නේ මේ කඩලාන වලට තියෙන ප්‍රවණතාවය එක්ක සහ ඒකේ අවශ්‍යතාවයත් ඒක දැඩිකමත් එක්ක අපි මෙහෙම දෙයක් කඩලාන ප්‍රතිස්ථාපන වැඩසටහනක් කරමු කියන එක. මූල්‍යදායකත්වයේ වැදගත්කම වගේම දැන් මෙතන මේ ස්ථානයට අවශ්‍ය විදිහට ඒ ක්‍රියාකාරයන් සිදු කිරීමට දුන්නු නිදහස මම ඊටම අගය කොට සලකනවා. මොකද ඒ නිදහස නොදී වෙනම රාමුවක අපි මේක කොටු වුණා නම් මේ තරම් සාර්ථක විදිහට මේක කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා මම හිතන්නේ. இந்த ஏடிஜி நிறுவனம் தான் எங்களோட பொரஸ் கூடாக இந்த வேலை திட்டத்தை சொல்லி செய்கிறாங்க. அவங்களூடாக எங்களுக்கு வாழ்வாதாரம் ஈட்டிக்கொள்கிற அளவுக்கு ஒரு வேலை ஒன்று செய்து கொண்டிருக்கிறோம் நாங்கள். இப்போ இதில் நடுறதால எங்களுக்கும் அந்த சுவாசங்கள் மரங்கள் இருக்கிறதால எங்களுக்கு நல்லது தானே. மண்ணரிப்புகள் எல்லாம் இல்லாமல் போகும். கூட இந்த இனம் அழிஞ்சு வர்றதால தான் இந்த ப்ரொஜெக்ட் எடுத்து சிறக செய்ய நாங்கள் நாட்டை வர்றது.